ඉනගෙනෙන කුමාරියේ කතාවට ආදරය කරන ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ channel එකට. මම අද ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ චාල්ස් ගැන ජගත් ඇහෙන දෙයක් සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. මගේ channel එක මුලින්ම subscribe කරලා එකතු වෙන්න කියලා. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න share කරන්න කියලා. ඉතින් චාල්ස් හරිම ආඩම්බරෙන් තමයි ඉන්නේ එයාගේ වත් පොහොසත්කම් ගැන. අනිත් එක තමයි ජගත් එයා කියන දේ හොඳටම අහන හින්දා එයාට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. මොන ප්‍රශ්න ආවත් තාමත් චාල්ස් ඒ ප්‍රශ්න විසඳගෙන බොහොම ලස්සනට ඉන්න හින්දා බොහොම ආඩම්බරකාරීව තමයි ඉන්නේ. ඉතින් අලුත් බංගලාවට ආවට පස්සේ ඇත්තටම මොන ලොකු ප්‍රශ්නයක් වෙන්න තියෙනවා ඉස්සරහට. මොකද චාල්ස් ගැන දැන් හැමතැනම පැතිරෙන කතා නම් එච්චර හොඳ නැහැ. මොකද බංගලාවට කැම ගේන කෙනා චාල්ස් එක්ක නැකමක් හදාගන්න හදන්නේ. ඒක ඇත්තටද බොරුවටද කියන්න ඇත්තටම දන්නේ නැති වුණාට එයා උත්සාහ කරනවා දරුවන්ටත් කියලා ඒ කතාව බංගලාවේ පතරවන්න. ඉතින් ඒ හින්දා තමයි ඒ දේවල් ගැන සිරිල් එක්කත් කතා කරන්නේ. සිරිල් ඉතින් ඇවිල්ලා එකට අනියාගේ කනේ තියෙනවා. ඉතින් කොහොමුණත් මේ දෙන්නගේ කතාව ජගත් අහගෙන ඉන්නවා. මොකද තානියා එක්ක සිරිල් මේ විස්තරේ කියන්නේ චාල්ස් හාමුගේ නෑදෑයෝ කියලා. ඉතින් එයා කොහොමද නෑදෑයෝ වෙන්නේ කියලා ඇත්තටම හොයලා බලන්න ඕන කියලා තානියා කතා කරනවා. කොහොම වුණත් මේ දෙන්නගේ මේ කතා බහ වැරදි විදියට තමයි ජගත් නම් තේරුම් ගන්නේ. මොකද ඇත්තටම තානියාට වෙන වැඩක් නැහැනේ. බංගලාවේ අයගේ වැරදි හොය යන එක තමයි තානියාට තියෙන එකම වැඩේ කියලා මේ වෙද්දි ලොකු අවබෝධයක් තියෙනවා ජගත්ට. ඉතින් මේ හින්දා තමයි ජගත් ඇත්තටම තානියාට ඉච්චර කැමැත්තක් දක්වන්නේ නැත්තේ. කොහොම වුණත් ජගත්ට තේරුම් ගිය එකම දේ තමයි තාත්තට ළඟදීම ලොකු ප්‍රශ්නයක් වෙන්න තියෙනවා මේ තානියා හින්දා. මොකද මේ වෙන කතා බහ ෂෙරින් ආන්ටි දැනගත්තොත් ලොකු ගැටලුවක් වෙනවා. මොකද ඒකට උත්තර හොයන්න ලේසියෙන් බැරි වෙනවා. ඉතින් කොහොම වුණත් තාත්තට පරිස්සම් වෙලා ඉන්න වේවි කියලා ජගත් කල්පනා කරනවා. වගේම මේකේ කතාවේ ඇත්ත නැත්ත හොයන්නත් ජගත් හිතා ගන්නවා. අනිත් එක්ක තානියා සිරිල්ට කියන්නේ මේ ගැන හොයලා බලන්න කියලා. ඉතින් ජගත් කල්පනා කරනවා තානියා ඇයි මේ දේවල් මේ විදියට කලබලෙන් හොයලා බලන්නේ කියලා. මොකද එක්කෝ මේක මේ දෙන්නගේ කුමන්ත්‍රණයක් කියලාත් වෙලාවකට ජගත්ට හිතෙනවා. මොකද කරන තරමක් කුමන්ත්‍රණ කරේ මේ අයියයි නංගී එකතු වෙලානේ. ඉතින් මේ හැමදේමටම මේ සිරිලුත් සම්බන්ධ හින්දා තමයි ජගත් ඒ විදියට හිතෙන්නේ. ඉදිරියේදී අනිවාර්යෙන් ඔන්න තානියා ලොකු ප්‍රශ්නයක් දාගන්නවා චාල්ස්ට ප්‍රශ්න දාන්න ගිහිල්ලා. ඔයාලට සුබ දවසක්. මං ගිහින් එන්නම්.